ඔව් මම දන්නවා මම කැතයි. කොච්චර කැතද කියනවා නම් මම තමයි මේ ලෝකේ කැතම ගැහණිය. ඔයාලා කවුරුත් මට ඒක අලුතෙන් මතක් කරලා දෙන්න දෙයක් නැහැ. මම කැත බව මම පිළිගන්නවා. මෙහෙම කිව්වේ එක කෙල්ලෙක්. ඒ ලීසි වැල්ස්වේ. එයා යාට අවුරුදු 16 දී YouTube එක බල ඉන්නකොට ලෝකේ කැතම කෙල්ල කියන හෙඩින් එකත් එක්ක තමන්ගේ ෆොටෝ එකක් ෂෙයා වෙනවා අහම්බෙන් දකිනවා. ඒකේ කමෙන්ට් කියවුවාම එයාට එයාවම එපා වෙනවා. ඒ කමෙන්ට් මොනතරම් දරුණුද කිව්වොත් එයාට දැනෙච්ච දුක කලකිරීමක් වෙලා. ඒ කලකිරීමම හයියක් කරගන්න ඕනි කියලා හිතන තරමට ඇයට රිදෙනවා. රිදෙන්න පුළුවන් උපරිමයටත් රිදුනට පස්සේ ආයෙ රිදෙන්න තවත් තැනක් නැහැ. එහෙම අයව ලේසියෙන් රිදන්නත් බෑ. ඉතින් වේදනාවේ උපරිමයෙන් පසු ලීසි නැවත අවදි වෙනවා. ඇයත් වීඩියෝ එකක් දානවා. තමන් කැත වගේම තමන්ගේ රෝගී තත්ත්වය සහ එක ඇසක අන්ධ බව ගැනත් ඇයම ලෝකයට කියනවා. ඔව් ඔබලා හරි. මම තමයි කැතම කෙනා. මම ඒක පිළිගන්නවා. ඉතින් තව ගැටලු තියෙනවද? ඇගේ ඒ ඍජු පිළිගැනීම ඉදිරියේ ලෝකය නිරුත්තර වෙනවා. අපහාස වෙනුවට අපහාස කරපු ඒ කටවල් වලින්ම ඇගේ ධෛර්යය ගැන වර්ණනා කරනවා. ඒ වගේම ඇයව අගය කරනවා. ඇය සහභාගී වූ TEDx Talk වැඩසටහන මිලියන ගණනාවක මිනිසුන් අඬ නරඹනවා. ලීසි ලෝක ප්‍රකට වෙනවා. A Brave Heart කියලා ලීසිගේ කතාවක් චිත්‍රපටයක් බවට පත් වෙනවා. ලීසි කියන්නේ ලෝකේ කැතම කෙල්ල කියලා එයා පවා පිළිගත්තට මට නම් බොහෝ රූ රෙජිනන්ට්ටත් වඩා ලීසි ලස්සනයි. ඒ වගේම එයා ලෝකයට හරි ලස්සන පාඩමක් කියලා දුන්නා. ජීවිතේ කොහේ හරි කවුරුම හරි ඔයාගේ අඩුපාඩුවක් වැරැද්දක් පරාජයක් අල්ලගෙන ඔයාට නොනවත්ව අපහාස කරනකොට අනේ මම එහෙම නැහැ, අනේ මට එහෙම කියන්න එපා, අනේ මම එහෙම කළේ නෑ, ඒ විදිහට ලෝකයේ ඉදිරියේ බැගෑපත් වෙනව වෙනුවට ඔව් මම එහෙම තමයි, මගේ කනක් ඇහෙන්නේ නැහැ, ඔව් මට කාර් එකක් නැහැ, ඔව් මට ළමයි නැහැ, ඔව් මම දික්කසාදයි, බය නැතුව කියන්නේ. මොනම හේතුවක් මත වුණත් තමන්ගේ තීරණවලට, තමන්ගේ උරුමකම් වලට සහ තමන්ගේ ජීවිත කතාවලට, ඒ වගේම තමන්ගේ ජීවිත රටාවන් වලට කිසිම විටක ලෝකයට නිදහසට කරනා කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ලෝකයේ ඔබෙන් අනවශ්‍ය ප්‍රශ්න කිරීම කරනකොට, චෝදනා කරනකොට, ඔබව ජජ් කරනකොට, ඔව් මම එහෙම තමයි, ඉතින් මොකද කියලා අහන්න ලැජ්ජ වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබ වෙනුවෙන් නිර්භීතව පෙනී සිටින්න. අන්න එදාට අර කතා කියපු හැමෝටම උන් හිටි දැන් නැති වෙනවා. ඒ විතරක් නෙමෙයි, කෙනෙක් සුව කැමැත්තෙන්ම තමන්ව පිළිගත්තාම ලෝකයටම කටයුතු කරලා නැති වෙනවා. ඒ තරම් හිතහයිය මිනිස්සු දැක්කහම ගල් ගහපු මිනිස්සු ගල් වෙනවා.